ආයිබෝවන් යාළුවනේ. මම ඔයාලට අද මේ වැහි කාලේ හොඳටම වැස්සනේ. ඉතින් අපිට පත්‍ර දිලීරනාශක එතනින් ගියාම පාංශු දිලීරනාශක ඒ වගේ දේවල් යොදන්න අමාරුයි. මොකද එක දිගටම වහිනවා. සමහර පළාත් වලට නම් ඉඩෝර තියෙනවා. ඒත් අපේ මේ වගේ මේ වැහි පළාත් වලට වැස්ස තියෙන පළාත් වලට දිග්ගටම වහිනවා, පායන්නෙම නෑ. ඉතින් අපේ පළාතේ වැස්සත් එක්ක ලොකු මීදුමකුත් තියෙනවා. කඳුරට ප්‍රදේශවලට මීදුම් බානවනේ, කඳුකර ප්‍රදේශවල වලට. ඉතින් මට හිතුණා මම නම් මේ දේ හැමදාම වගේ කරනවා. ඉතින් ඔයාලටත් කරලා බලන්න කියලා දෙන්න ඕනි කියලා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක බලලා ඒ දේ කරලා බලන්න. ඕගොල්ලන්ට සාර්ථක ප්‍රතිඵල ලැබෙවි. මට නම් හොඳටම සාර්ථකව ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මොනවද දන්නවද? අපි ගෙදර නිතරම කුණු කූඩේට දාන දේවල් වලින් තමයි මම මේ පත්‍ර දිලීරනාශක හදාගෙන තියෙන්නේ. මේ බලන්නකො මේ මගේ මල්ගස්. ඒවය එක පුල්ලියක්වත් සත්තු කාලවත් එහෙම කිසිම දෙයක් නෑ. මේ හොඳටම කොළ පාටට හොඳටම තියෙනවා. මේ බලන්නකො තියෙන ලස්සන මේක මේ මව් ගහක් ලොකුවට ඒක මේකත් එහෙමයි. මේකත් එච්චරම මව් ගහක් නෙමෙයි. මේ සීට් මල් ගහක්. ඒකෙත් එහෙමයි හොඳටම තියෙනවා. මම බෝඩෝ මිශ්‍රණ මේවා කවදාවත්ම ගහලා නැහැ. මම ගහන්නේ මම මේ දැන් ඔයාලට කියලා දෙන්න යන ඒ මිශ්‍රණේ තමයි. ඉතින් ඔයාලා වීඩියෝ එක ඉවරනකම් බලනකොට ඔයාලට තේරෙවි අපි මේ ඉවත දාන දේවල් වලින් කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන්ද, අපරාධනේ අපි මේවා වීසි කරන්න කියලා. ඉතින් අපි බලමු නේද වැඩි දික් වෙන්නේ නැතුව වීඩියෝ එක මම මේ කරන දේවල්. මේ පේනව නේද යාළුවනේ? මේ බෝතලයකට වතුර දාලා මොනවද රොඩු ටිකක් දාලා තිනවා. ඒක රතු පාට වෙලා තිනවා යාළුවනේ. මේ මොනවද කියලා ඔයාලා දන්නවද? මේ තමයි අපි එදිනෙදා පාවිච්චියට ගන්න ගෘහණියක් විදිහට කුස්සියේදී පාවිච්චි කරන සුදු ලූණු, රතු ලූණු, එතනින් ගියාම බොම්බයි ලූණු, ලොකු ලූණු කියන්නේ අන්න ඒවායේ පොතු කවදාව විසි කරන්න එපා. සතියක් පුරාවට එකතු කරනකොට ඔයාලට 3 වේලක් උයනවා හරි 2 වේලක් උයනවා හරි ඒ උයන වෙලාවල් වලට ලොකු ප්‍රමාණයක් ලෙලි ඉතුරු වෙනවා අපිට. සුදු ලූණු, රතු ලූණු, ඒ වගේම බොම්බයි ලූණු. ඉතින් ඒවා සතියක් එකතු කරනවා අපි වීසි කරන්නේ නැතුව. මොකක් හරි භාජනයකට එකතු කරනවා. එකතු කරලා ඉවර වෙලා මේ වගේ ලීටර 4ක් විතර ඔයාලට තියෙන ප්‍රමාණය අනුව දැන් සාමාන්‍යයෙන් සතියක් විතර එකතු වෙන ඒවට මේ වගේ ලීටර 4ක් විතර බෝතලයකට ඒ ටික දාලා ඒ වර්ග තුනම සුදු ලූණු, රතු ලූණු, බොම්බයි ලූණු, ඔතනින් ඔය සමහර වෙලාවට තැම්බිච්ච ලූණු ගෙඩිත් තියෙනවනේ. ඒක සාමාන්‍යයෙන් ලියාලලා මේකට දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඇල් වතුර දානවට වැඩිය හොඳයි නේද හාල් පානු වතුර ටිකක් දාන එක. මම නම් ගෙදර පාවිච්චි කරන්නේ රතු කැකුළු හාල්. ඒවයි හාල් පානු වතුර ටිකක් දාලා ඒකට මම අර සතිය පුරාවට එකතු කරපු ලූණු පොතු ටික දානවා යාළුවනේ. දාලා දවස් 3ක් විතර 3ක් 4ක් වුණාට කමන්නේ. හොඳටම පල් වෙන්න මේ වගේ හොඳට මූඩිය තද වෙන්න වහලා තියෙනවා. වතුරක් දාලා හාල් පානු වතුර දාලා මම මේකට මේ භාගයක් විතර හාල් පානු වතුර දාලා තිබුණේ. ඒ ටිකට දැම්ම අය වතුර ටිකක් දාලා තියෙන්නේ. මේ වගේ මේ 3 කාලක් විතර පිරෙන්න. මොකද මේක තදට වහලා තියෙන නිසා වාෂ්පේ එකතු වෙනවනේ තැම්බෙනකොට. ඉතින් ඒකට සාමාන්‍යයෙන් ඉඩ තියලා 3 කාලක් වගේ වෙන්න දානවා හාල් පානු වතුරයි ඇල් වතුරයි කලවම් කරලා මේ ලෙලි ටික පෙඟෙන්න දවස් 3ක් විතර ඕකේ පෙඟි පල් වුණාට පස්සේ යාළුවනේ මේක අමුතු සැරක් තියෙනවා. ඒ කියන්නේ සුදු ලූණු එහෙම දානවනේ. අමුතු සැරක් තියෙනවා. ඔයාලට පුළුවන් නම් ඕකට කෙසෙල් මුව තියෙනවනේ. අන්න ඒකේ අපි අර අයින් කරන ලෙලි ඒකත් චුට්ටක් ලියාලා මේකට දැම්මනම් හොඳ පොහොරක් වෙනවා. ඒත් එක්කම හාල් පානු වතුර වලත් හොඳ පොහොරක් තියෙනවනේ. අපි මල් වලට දානවනේ හාල් පානු වතුර. ඉතින් මේ වැහි කාලේ නිතරම අපිට හාල් පානු වතුර එකතු කරාට දාන්න බෑ. මේ වගේ දෙයක් කරාම අපිට ඒකෙනේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අහක දාන්න නැතුව. ඉතින් ඒක නිසා හාල් පානු වතුර දාලා ලුණු පොතු ටිකක් දාලා දවස් 3ක් 4ක් උපරිම 4ක් වගේ පල් වෙන්න තියලා අපි මේක හොඳට ලුණු පොතු ටික
අතින් පොඩි කරනවා. අතින් පොඩි කරන්න කැමති නැති කෙනෙක් ඉන්නවා නම් පෙරලා අරගෙන ලුණු පොතු ටික බෙන්ඩර් කරලා ආපහු මේකටම කලවම් කරනවා. කලවම් කරලා ඉවර වෙලා අර පෙරාගත්තු වතුර ටිකටම කලවම් කරලා අපි අර ස්ප්‍රේ කරන දැන් ඕනෙම දෙයකට අපි මල් වලට බෙහෙත් පොහොර යොදන ස්ප්‍රේ බොටල් එක තියෙනවනේ. ආන්නේ ස්ප්‍රේ බොටල් එකට දාලා හොඳටම මේ විදිහට මේ ගහ තෙමෙන්න. මේ කොළ මේ නටු මේ වගේ මුල් පසයි ඔක්කොම තෙමෙන්නම හොඳට නෑවිලා යන්න ස්ප්‍රේ කරනවා යාළුවනේ. ස්ප්‍රේ කරාට පස්සේ පුදුම මේ ටිකක් මේ අර සැර ගඳක් වගේ එන වාෂ්පයක් තියෙනවා. වාෂ්ප වෙනවා. එතකොට මේව දැන් දිලීර තියෙනවා නම් ඒවත් ඉවත් වෙනවා. එතනින් ගියාම කෘමි සතුන් ඉන්නවනේ. පොඩි මැස්සෝ ඉන්නවා, චූටි පණුවෝ ඉන්නවා. ඒ වගේ කට්ටියත් ඉක්මනටම අයින් වෙනවා. අපි ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න කෘමි සතුන් අර මැස්සෝ, ඉපියෝ මේ කෝඳුරු වගේ ඒ අයත් වහලා ඉන්නවනම් මේක ස්ප්‍රේ කරනකොටම ඒ කට්ටිය ඉගිලිලා යනවා. ඉතින් රැට වුණත් එන කනා මැදිරියෝ ගොළු බෙල්ලෝ වුණත් අර ගඳට එන්නේ නෑ යාළුවනේ. ඉතින් ඒක නිසා අපිට කිසිම වියදමක් නැතුව ගෙදරින් ඉවත් කරන දේවලුත් එක්ක අපිට මේ පත්‍ර දිලීරනාශකය මේක පාංශු දිලීරනාශකයක් විදිහටත් හොඳයි. මොකද මේ අර සැර ගතිය තියෙනවනේ මේ ලුණු පොතු වල. ඉතින් ඒවා දාපුවාම හොඳ ගොඩාක්ම අපේ මල් පැලවලට විස්තුරු පැලවලට හොඳයි, මල් වලට හොඳයි, එළවලු වලට උනත් හොඳයි. මොකද මම එළවලු වලට නම් පාවිච්චි කරලා නැහැ. මම මොකද එළවලු නැහැ. ඔය මිරිස් ගස් එහෙම තියෙන ඒවට නම් මම දානවා. කරපිංච ගහට දානවා. අර කළු පාට කුඩු කුඩු වගේ හැදෙන්නේ. ඒවටත් ස්ප්‍රේ කරපුවාන් ඒවත් නැතිලා නේ. ඒකෙත් අර දිලීරියක්නේ කළු පාට කුඩු කුඩු වගේ හැදෙන්නේ. ඉතින් ඒක නිසා යාළුවනේ ඔයාලත් මේ ඉවත දාන ඒවා ඉවත දාන්න නැතුව එකතු කරලා සතියක් එකතු කරලා මේ වගේ මිශ්‍රණයක් හදලා ඔයගොල්ලොන්ගේ පැල වලට ස්ප්‍රේ කරලා බලන්න. හොඳ කොළ පාටට හොඳට මේ කරදර මේ කියන්නේ දිලීර රෝග, කෘමි රෝග ඒ මොකුත් නැතුව මේ පත්‍ර ටික ලස්සනට හදා ගන්න පුළුවන්. මල් ගහක මල් පිපුණාට පත්‍ර ලස්සන නැත්තම් ඒ මල් ගහේ ලස්සන ගතියක් නැහැ. ඒ වුණාට මේක පාවිච්චි කරලා බලන්න. මං කිව්වට එක වතාවක් දෙවතාවක් පාවිච්චි කරන්න ඔයගොල්ලන්ට සාර්ථක ප්‍රතිඵල හම්බ වෙයි යාළුවනේ. ඉතින් මම මේ ටික මේ ගහන්න කියලා ලෑස්ති කරගත්තට වහිනවා යාළුවනේ. වැස්ස පායලා තියෙන වෙලාවක මේ ගහන්න. එතකොට මේ හේදිලා ගියත් ඒ හේදිලා ගිය ටික ගහේ දැන් අපි හිටවන පොට් එකේ පස් ටිකට උරා ගන්න. එතකොට ඒ ගඳට සත්තු දිලීර ඒව මේවා එකතු වෙන එක අවම වෙනවා. එහෙමනම් යාළුවනේ මං කැමති ඔයාලට කියන්න ඔයාලත් මේක කරලා බලන්න. කරලා බලලා ප්‍රතිඵල මට පස්සේ හරි කියන්න. මට නම් හොඳ සාර්ථක ප්‍රතිඵල තියෙනවා. මම ගොඩාක් වෙලාවට ඔය පට්ට දිලීරනාශක, කෘමිනාශක ඒවා පාවිච්චි කරන්නේ නැහැ. මේ දේ තමයි මම පාවිච්චි කරන්නේ. ඔයාලත් කරලා බලන්න කියලා මම නැවතත් කියනවා යාළුවනේ. එහෙමනම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. වීඩියෝ එක ඉවර වෙනකන් හැවොමල බලන්න. එතකොට ඔයාලට ඒක කරගන්න පැහැදිලිකමක් ඇති වේවි. අපැහැදිලිකමක් තියෙනම් මට කමෙන්ට් එකකින් හරි කෝල් එකකින් හරි අහන්න. මම ඔයාලට කියලා දෙන්නම්. එහෙමනම් යාළුවනේ මම අදට නවතින්නම්. මාව සබස්ක්‍රයිබ් කරපු නැති යාළුවෝ මගේ වීඩියෝ බලනවා නම් මාව සබස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මම ආරාධනා කරනවා. එහෙමනම් යාළුවනේ අදට මම නවතින්නම්. සුබ දවසක්. වැස්ස කාලෙදී පැල පරිස්සම් කරගන්න. මේ වගේ දෙයක් කරන්න කියලා මම ඔයාලට කරලා බලන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම මගේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මම ආයෙත් මේ වගේ දෙයක් දැනගත්තොතින් මම අත්දැක බලලා ප්‍රතිඵල අරගෙන ඔයාලට දැනුම් දෙන්නම්. එහෙමනම් ඔයාලට සුබම සුබ දවසක්. සුමන සමන් දෙවි පිහිටා යාළුවනේ.